ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ශෂි කෙදිරිසිංහ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් සම්බන්ධව. ඒක තමයි මේ ක්‍රීඩාව. එහෙම නැත්නම් අපි කරාටේ ක්‍රීඩාව සම්බන්ධව ඔයගොල්ලන්ට සරලව හඳුන්වා දෙන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ක්‍රීඩාව සම්බන්ධව කතා කරොත් අපි හැමෝම ක්‍රීඩා කරනවානේ. ක්‍රිකට් ක්‍රීඩා කරනවා, වොලිබෝල් ක්‍රීඩා කරනවා, ෆුට්බෝල් ක්‍රීඩා කරනවා, මලල ක්‍රීඩා කරනවා, කරාටේ ක්‍රීඩාව කරනවා. ඒ වගේ විවිධ ක්‍රීඩා අපි එදිනෙදා ජීවිතයේදී ප්‍රගුණ කරනවා. ඕගොල්ලෝ මොනවද ක්‍රීඩාවකින් බලාපොරොත්තු වෙන්නේ? මානසික යහපැවැත්ම ගොඩනගා ගන්න අපි ක්‍රීඩා කරනවා. ඒක එක අරමුණක්. ඊට පස්සේ මේ කායික යහපැවැත්ම. කායික යහපැවැත්ම කියන්නේ අපි ක්‍රීඩාවකින් බලාපොරොත්තු වෙන එක ප්‍රතිලාභයක්. එතකොට තව එක කාරණාවක් තියෙනවා. ඒක තමයි අපි තරඟ ක්‍රීඩා කරන්න. මේ තරඟ වලට සහභාගී වෙන්න අපි ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. එතකොට ඒ වගේ කාරණා තමයි අපි මේ ක්‍රීඩාවකින් ප්‍රධාන වශයෙන් සරලවම බලාපොරොත්තු වෙන්නේ. තව ගොඩක් කාරණා තියෙනවා. නමුත් සරලවම බලාපොරොත්තු වෙන්නේ එවැනි කාරණා කිහිපයක්. එතකොට මේ මානසික යහපැවැත්ම අපි පොඩ්ඩක් විස්තර කරලා ගත්තොත් අපිට මානසික යහපැවැත්මට අදාළ මොන වගේ කාරණාද මේ කරාටේ ක්‍රීඩාව තුලින් අපිට ලැබෙන්නේ? අපි ගත්තොත් උදාහරණ මම කිහිපයක් ගන්නම්. එකක් තමයි මේ මානසික ඒකාග්‍රතාව කියන එක සංවර්ධනය කරගන්න පුළුවන් අපිට. අනිත් කාරණාව තමයි මේ චිත්ත ධෛර්යය කියන එක, self confidence එක අපිට ඉහළ නංව ගන්න පුළුවන් මේ කරාටේ ක්‍රීඩාව හැදෑරීම තුලින්. අනිත් කාරණාව තමයි ඉවසීම කියන එක. ඉවසීමත් අපිට කරාටේ ක්‍රීඩාව තුලින් ඉතාමත් සුවිශේෂී ලෙස අපිට සංවර්ධනය කරගන්න පුළුවන් ඉවසීම කියන ගුණාංගය. අනිත් කාරණාව තමයි විශේෂ කාරණාවක් මේ ප්‍රතිවාදීන්ට ගරු කරන එක. අපි ප්‍රතිවාදීන්ට ගරු කරන කරාටේ ක්‍රීඩාව තුල ඉතාමත් ප්‍රමුඛ කාර්යයක් ලෙස අපි සලකනවා කරාටේ ක්‍රීඩාවේදී මේ ප්‍රතිවාදියාට ගරු කිරීම. ඔබ දැකලා ඇති කරාටේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදී තමයි ප්‍රතිවාදියාත් එක්ක කොච්චර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. ඉතින් අපි ගරු කරනවා, රෙස්පෙක්ට් කරනවා ප්‍රතිවාදියාට. ඉතින් ඒ පාර්ශ්ව දෙක අතරම ඒ ගරුත්වය තියෙනවා. ඉතින් එවැනි කාරණා අපිට මානසික යහපැවැත්මට අපිට සරලවම ගේන්න පුළුවන් කාරණා. අපි ගත්තොත් කායික යහපැවැත්ම කොහොමද කරාටේ ක්‍රීඩාව බලපාන්නේ කියලා කතා කරොත් අපි මේ ක්‍රීඩාවක් නොකරන කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ශරීර ප්‍රමාණය නැත්නම් ශරීරයේ බර හරියට පවත්වා ගන්න බෑ. පාලනයකින් තොරව බර වැඩි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ කරාටේ ක්‍රීඩාවේදී අපි කරන පුහුණු වීම එක්ක සහ කරාටේ ක්‍රීඩාවේ ආකෘතියත් එක්ක මේ ප්‍රශ්නෙට තාමත් සාර්ථක ලෙස අපිට පිළිතුරක් ලැබෙනවා. එතකොට අපිට ශරීරය පාලනය කරගෙන අපි ශරීර ප්‍රමාණය පාලනය කරගෙන අපිට ශරීර ප්‍රමාණය යම්කිසි මට්ටමකට ශරීරයේ බර යම්කිසි මට්ටමකට අපිට අරගෙන ඉන්න පුළුවන් සහ ශරීරය ඊට සෞඛ්‍යමත් ලෙස අපිට පවත්වා ගැනීමේ යමේ හැකියාව තියෙනවා. මේ ඊට සමගාමීව මේ ශරීරයේ ලෙඩ රෝග අපිට බෝ නොවන රෝග අපිට විශාල වශයෙන් අද වෙනකොට දක්වන්න ලැබෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රීඩාව කියන එක ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා මේ කාලෙදී. ඉතින් මේ බෝ නොවන රෝග නැත්නම් ලෙඩ රෝග වලින් වළකින්නත් වැළකී සිටීමටත් අපිට කරාටේ ක්‍රීඩාව ඉතාමත් ප්‍රබල ලෙස බලපානවා. හැබැයි ඕගොල්ලෝ හිතලා තියනවාද මේ මානසික යහපැවැත්ම, කායික යහපැවැත්ම සහ ක්‍රීඩා වලට සහභාගී වීමට අමතරව මේ ආත්මාරක්ෂාව කියන සංකල්පය ක්‍රීඩාවකට සමගාමීව ලැබෙනවා නම් ආත්මාරක්ෂාවට ඇති හැකියාව ක්‍රීඩාවකට සමගාමීව සංවර්ධනය වෙනවා නම් ඒක ගැන ඔයගොල්ලෝ හිතලා තියෙනවද? ආත්මාරක්ෂාව මේ හැම ක්‍රීඩාවක්ම කරා කියලා සංවර්ධනය වෙන්නේ නැහැ. මේ සටන් කලාවක් සම්බන්ධ වෙච්ච ක්‍රීඩාවක්. අපේ උදාහරණයක් විදිහට කරාටේ ක්‍රීඩාව, ටයිකොන්ඩෝ ක්‍රීඩාව, බොක්සිං ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන් තියෙනවා. ඉතින් ඒ අතරින් මේ ප්‍රධාන තැනක් ගන්න ක්‍රීඩාවක් තමයි මේ කරාටේ ක්‍රීඩාව කියන එක. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රතිලාභ ටිකත් අපිට ලැබෙනවා. මානසික යහපැවැත්ම, කායික යහපැවැත්ම සහ ක්‍රීඩා තරඟ වලට අපිට ක්‍රීඩා කරන්න පුළුවන් දිස්ත්‍රික් මට්ටමේ, පළාත් මට්ටමේ, ජාතික මට්ටමේ, ජාත්‍යන්තර මට්ටමේ. ඒකට ඊට අමතරව මේ ආත්මාරක්ෂාවට ඇති හැකියාව, ආත්මාරක්ෂාවට සම්බන්ධ තාක්ෂණයේ සියලු දේ අපිට මේ කරාටේ ක්‍රීඩාව මගින් ලැබෙනවා. ඉතින් ඒක ඉතාමත් සුවිශේෂී ලක්ෂණයක් මේ කරාටේ ක්‍රීඩාව සම්බන්ධව අපි කතා කරනකොට. අපේ රටේ මේ කරාටේ ක්‍රීඩාවට කැමති ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේ කරාටේ ක්‍රීඩාව කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති. එහෙම නැත්නම් අපේ රටේ පවතින සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමයත් එක්ක ඉතාමත් කාර්ය බහුල ජීවන රටාවකට තමයි මිනිස්සු පුරු වෙලා ඉන්නේ. ඉතින් ඒත් එක්කම ක්‍රීඩාවක් කරන එක යම්කිසි අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා අපිට. ඉතින් මේ සමහර වහන ප්‍රශ්නයක් තමයි කරාටේ ක්‍රීඩාව අපි මොන වගේ තැනකින්ද අපි ස්ටාර්ට් කරන්න ඕන කරාටේ ක්‍රීඩාව? කොහොමද අපි මේක ඉගෙන ගන්න? අපි කොහෙන්ද මේක ඉගෙන ගන්නෙ? සහ අපිට පුහුණු වෙන්න අපේ අඩුපාඩු අපි කොතනින්ද බලා ගන්න ඕනේ කියන එක සමහර වහන ප්‍රශ්නයක්. කරාටේ ක්‍රීඩාව ඉගෙන ගන්න කැමති, ඉගෙන ගන්න උනන්දුවක් තියෙනවා.
නමුත් ඒ සඳහා මූල ආරම්භය ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. තවත් සමහරව අහනවා අපි මේක කන්සිස්ටන්ට්ලි එක දිගට ක්‍රීඩාව ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව කීප දෙනෙක් මයින් අහලා තිබුණා. ඉතින් මම ඒ සියලු දේටම උත්තරයක් විදියට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ YouTube channel එක හරහා මේ කරාටේ පිළිබඳ කරාටේ ක්‍රීඩාව පිළිබඳ A to Z බිඳුවේ ඉඳලා උගන්වන්න මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ සරහා. මම ආරාධනා කරනවා ශෂි ගෙදරසිංහ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක press කරලා තියාගන්න. එතකොට තමයි අලුත් වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයගොල්ලන්ට notification එක මාර්ගයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ළඟදිම හම්බෙමු සුවිශේෂී වීඩියෝ එකකින්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට ජය වේවා.